රොමේනියාවේ නත්තල කියන්නේ වෙනමම ෆීලින් එකක්. නත්තල් කාලෙට මෙහි මිනිස්සු නත්තල සමරන්නේ අමුතුම විදිහකට. ඉතින් නත්තලට මෙහි තියෙන අනිවාර්ය දෙයක් තමයි ක්‍රිස්මස් මාකට් එක. ඉතින් ඔයාලත් අපිත් එක්ක යන් රොමේනියාවේ තියෙන ක්‍රිස්මස් මාකට් එකක් බලන්න. මේ ක්‍රිස්මස් මාකට් එක ඇතුලේ ගොඩක් දේවල් බලාගන්න පුළුවන්. රුමේනියාවට ආවේනික වෙච්ච ඇඳුම් පැළඳුම්, කෑම ජාති, විසිතුරු භාණ්ඩ වගේ ගොඩක් දේවල් මේ මාකට් එකේ තියෙනවා. ඉතින් ඔයාලට මේ පේන්නේ රුමේනියාවට ආවේනික රුමේනියානු ඇඳුම් තියෙන ස්ටෝල් එකක්. ඉතින් ඔයාලට පේනවා මේ තියෙන හැම කඩයක්ම කොච්චර ලස්සනට සරසලා තියෙනවද කියලා. ගියවුරුද්දට වඩා මේ පාර ක්‍රිස්මස් මාකට් එකට ගොඩක් ගේම් සෙට් කරලා තිබ්බා. ඒ වගේම ගිය පාරට වඩා මේ පාර ක්‍රිස්මස් මාකට් එක ලොකුවට ඕගනයිස් කරලා තිබ්බා. ඉතින් ඔයාලට පේන්නේ මේ ඒ වගේ ගේම් එකක්. Era mai deșert și le-am pus mai și am prins și luminițele oricum. Era singura de să mișcă așa un pic de And when you walk down the street, say hello, and we say ගිය පාර ක්‍රිස්මස් මාකට් එකට ඇවිල්ලා අපිට කතුරුවංචිලාව යන්න බැරි වුණා. මොකද දිග පොලිමක් තිබ්බ නිසා. හැබැයි මේ පාර නම් අපි පොලිමේ ඉඳලා දැන් මේ යන්න හදන්නේ කතුරුවංචිලාව පදින්න. කතුරුවංචිලාවේ නගලා දැන් යනවා ටික ටික උඩට ඔයාලට පේනවා ඔයාලට මේ පේන්නේ රුමේනියාවේ පාර්ලිමේන්තුව මේක තමයි දැන්ට ලෝකේ තියෙන බරින් වැඩිම පාර්ලිමේන්තුව විශාලම පාර්ලිමේන්තුව මේ බරින් වැඩිම පාර්ලිමේන්තුව තමයි මේ තියෙන්නේ ඒකත් මේගොල්ලෝ සරසලා තියෙනවා ලයිට්ස් වලින් අපිට පේනවා මේ ලස්සන ලස්සන ලයිට්ස් වලින් මේගොල්ලෝ එක එක හැඩ දාලා තියෙනවා අපි තාම ඉන්නේ අපි මේ වෙච්චර උඩට ඇවිල්ලත් අපිට පාර්ලිමේන්තුව උසට අපි ගියේ නැහැ ඉතින් හිතාගන්න පුළුවන් ඒතකොට මේ පාර්ලිමේන්තුව කොච්චර ලොකුද කොච්චර උසද කියලා
දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ ෆුඩ් ස්ටෝල්ස් කියන පැත්තට. මෙතන ගොඩක් රුමේනියාවට ආවේනික වෙච්ච කෑම ಜಾති, මස් ಜಾති, එක පාන් ಜಾති බලා ගන්න පුළුවන්. ඉතින් අපිත් දැන් මේ හදන්නේ මෙතන තියෙන රුමේනියන් කෑමක් try කරන්න. පොලිමේ ඉන්නවා කෑම කන්න. කෑමට පොලිමේ. ඉතින් මේ පාර නත්තල මතක හිටින්න සුවිනි එකක් කරන් ගෙදර යන්නයි මේ හදන්නේ. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න ආස නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ගිහින් එන්නම්. ලර වෙදරේ.